අද දවසේ මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ තියෙන සංවේදී දත්ත සහ පෞද්ගලික තොරතුරු අපිට අනවශ්‍ය තුන්වෙනි පාර්ශවයන් වෙත යන එක වළක්වන්නේ කොහොමද කියන එක. හරිද? එතකොට අපි අද ජීවත් වෙන්නේ ඩිජිටල් සමාජයක. හරිද? ඒක අපි මුලින්ම තේරුම් ගන්න ඕන දෙයක්. මේ ඩිජිටල් සමාජයක් ඇතුලේ තියෙන කිසිම සිස්ටම් එකක් 100% ආරක්ෂිතයි කියලා කියන්න බෑ. මොකද දවසින් දවස තාක්ෂණය දියුණු වෙනවා. කලින් වතාවල් වල අපි අපේ ආරක්ෂාව වෙනුවෙන් ගොඩනගපු දේවල් අනුගමනය කරපු ක්‍රියාකාරකම් අලුත් තාක්ෂණික ක්‍රමවේදයන් එක්ක බිඳ හෙරිලා බිඳ වැටලා නැති වෙලා යන්න පුළුවන්. ඒ නිසා පළවෙනි දේ තමයි අපි අනවශ්‍ය දේවල්, හරිද? පළවෙනි එක විදියට අනවශ්‍ය දේවල් ක්‍රියේට් නොකර ඉන්න ඕන. හරිද? ඒ කියන්නේ අපිට අපේ පෞද්ගලික ජීවිතයට මොනෑම් හෝ ක්‍රමයකින් තර්ජනය වෙන දෙයක් තියෙනවා නම් අපි ඒ දේ නොකර ඉන්න උත්සාහ කිරීම තුළ අපිට 100%ක ආරක්ෂාවක් ලැබෙනවා. හරිද? ඒ වගේම අපිට යම් කිසි දෙයක් සිද්ධ කරන්නම අවශ්‍යයි නම්, හරිද? එහෙම කරන්න නැතුව ඉන්නම බෑ වගේ නම් අපි ඊළඟට සැලකිලිමත් වෙන්න ඕන මේක අපි මේ ඩිජිටල් ප්ලැට්ෆෝම් හරහා ෂෙයා කරනවද කියන දේ ගැන. අපි එහෙම ෂෙයා කරොතින් මේක වැරදිලා හරි අනවශ්‍ය පාර්ශවයක් අතට ගියොතින් එතනින් ඒක අපිට නැවත සකස් කරන්න බැරි තරම් මට්ටමේ ලොකු අවදානමක් ගේනවා. ඒ කියන්නේ මේක හිතන්නකො මොකක් හරි වීඩියෝ එකක් කියලා. එහෙම නැත්නම් ඔයාගේ බැංකු හා සම්බන්ධ ඩීටේල්ස් වෙන්න පුළුවන්. ෆොටෝ එකක් වෙන්න පුළුවන්. මේ මොකක් හරි දෙයක් ඔයා බලාපොරොත්තු නොවන කෙනෙක්ගේ අතට ගියොතින් ඒක තව 100,000 දෙනා අතරේ එක තප්පරයකින් බෙදිලා යනවා. එතකොට අපිට ඒ සියල්ල නැවත ආපසු ගැනීමේ ක්‍රමවේදයක් නැති වෙලා යනවා. හරිද? ඊට පස්සේ අපි ගාව මොනවා හරි ඒ වගේ ආරක්ෂා කරගත යුතු දේවල් තියෙනවා නම් අපි ඒවා අපේ ෆෝන් එක තියාගෙන ඉන්නවා නම් අපිට පුළුවන් ෆෝන් එකට හොඳට පාස්වර්ඩ්ස් දාලා, හරිද? ඊට පස්සේ බයෝමෙට්‍රික්ස් වලින්, ඒ කියන්නේ ෆින්ගර්ප්‍රින්ට්ස්, ෆේස් අන්ලොක් වගේ දේවල් දාලා, ඊට පස්සේ 2 step verifications දාලා, හරිද? මොකක්ද මේ 2 step verification කියන්නේ? 2 step verification කියන්නේ අපේ මොකක් හරි අපේ account එකකට ෆෝන් එකට නම් මේක කරන්න අමාරුයි. හැබැයි ෆෝන් එක ඇතුළේ අපිට වෙනත් app එකක් පාවිච්චි කරලා මේක කරන්න පුළුවන්. ඒකට log වෙන්න, ඇතුළත් වෙන්න අවශ්‍ය කරන username එක සහ password එක විතරක් දීලා හරියන්නේ නැහැ. ඒ දෙක නිවැරදි වුණාට පස්සේ අපේ ෆෝන් එකට එන normal SMS එකක්, එහෙම නැත්නම් normal call එකක් හරහා ලැබෙන වෙනත් අංකයකුත් ඇතුළත් කරලා අවස්ථා දෙකකදී verify කරලා අපිව අදාළ platform එකට ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයන් පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපි සමාජ මාධ්‍යයන් ඔස්සේ අපේ දත්ත හා තොරතුරු වගේ දේවල් බෙදා ගන්නවා නම්, හරිද? අපි කෙනෙක් එක්ක chat කරනවා නම් අපි සැලකිලිමත් වෙන්න ඕන ඒවා encrypted වෙලා යන්නේ කියලා. අපි බලාපොරොත්තු වෙන කෙනාට පමණක් ඒක යනවා. අතරමැදියන්ට මේක තේරුම් ගන්න බැරි වෙන විදියට encode වෙලා තියෙනවා කියලා අපි දැනගන්න ඕන. හරිද? ඊට පස්සේ අපේ මොකක් හරි device එකක් තියෙනවා නම්, හිතන්නකෝ අපි ඔක්කොම කළා හොඳට security password දාලා, password කියුවන් පස්සේ මතක් වෙන්නේ ගොඩක් අයගේ passwords තියෙන්නේ 1 2 3 4, එහෙම නැත්නම් birthday එකක් 9 කෑල්ලක්. ඒ වගේ නැතුව strong password එකක් දාගන්න. ඉලක්කම් අකුරු හිතලා ගෙස් කරන්න බැරි සලකුණු, හරිද? characters වගේ දාලා ලොකු password එකක් දාලා තියාගන්න. හරිද? ඒ දාලා ඔක්කොමත් කරලා ඔයා lock එක කරලා phone එක කොහේ හරි තැනක තියලා යනවා. එතකොට අර මොන දේ තිබුණත් වැඩක් නැහැ. අර හොඳට lock දාලා ගෙවල් හදලා ඔක්කොම කළා lock ටිකයි gate ටිකයි අරලා තියලා ඔයා ගමනක් ගියා වගේ තමයි හොරුන්ට ඇතුළත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි වෙන තැනක ඉන්නවා නම්, ගෙදරින් පිට හරි කොහේ හරි ඉන්නවා නම් අපි අපේ devices lock කරලා තියාගන්න, හොඳින් මතක තබා ගන්න ඕන. හරිද? ඒ වගේම ඔයාගේ email එක, හරිද? email එක, ඒ වගේම සමාජ මාධ්‍ය ගිණුම්, ඊට පස්සේ බැංකු වගේ applications, මේවයි passwords ඔයා නිරන්තරයෙන් update කරන්න. එකම password එක අවුරුදු ගාණක් තිස්සේ තියන් ඉන්න එපා. ඒ වගේම ඔයාට ඊමේල් කැමති ගාණක් හදන්න පුළුවන්. ඒ නිසා ඔයා
පොදුවේ මිනිස්සුත් එක්ක පාවිච්චි කරන ඊමේල් එකට වෙන එකක් තියාගන්න. ඔයාගේ ඩිවයිස් වලට බැංකුව වලට Facebook වගේ දේවල් වලට වෙනම ඩිවයිස් එකක් තියාගන්න. හරිද? ඊට පස්සේ බෑකප් ඊමේල්ස් වගේ දේවල් තියාගන්න. ඔන්න ඔය වගේ දේවල් ඔයා අනුගමනය කරොත් ඔයාට යම් තාක් දුරකට මේ ඩිජිටල් අවකාශය ඇතුලේ ආරක්ෂා වෙලා ඉන්න පුළුවන්. ඊළඟ දේ හරිද මේ තව දෙයක් තියෙනවා ගොඩක් කලාට ඊමේල් මැසේජස් එනවා එක එක ප්‍රොමෝෂන් තියෙනවා කියනවා දිනුම් ඇදලා කියනවා ජොබ් දෙනවා කියනවා අන්න ඒ වගේ දේවල් ඔයාලා එකපාරට ක්ලික් කරන්න යන්න එපා. ඊට පස්සේ සමහරක් විට Facebook app එකෙන් ඔයාට එනවා Facebook එක ඔයාගේ මොකක් හරි අවුලක් වෙලා ඒ නිසා මෙන්න මේක ක්ලික් කරලා පාස්වර්ඩ් එක ගහන්න ඔයාට මේක රිසෝල්ව් කරගන්න විසඳ ගන්න පුළුවන් කියලා. ඒ වගේ වෙලාවට හරියටම බලන්න මේ facebook.com කියන ඩොමේන් එකෙන්ද මේක ඇවිත් තියෙන්නේ කියලා. එහෙම නැතුව ෆිෂින් ලින්ක් එකකට වගේ ක්ලික් කරලා ඔයා ඩීටේල්ස් දුන්නොත් ඔයාගේ තියෙන ඩිවයිස් එක හැක් වෙන්න පුළුවන්. ඊළඟට තව සමහර කට්ටිය ඉන්නවා එයාලා two step verification on කරගෙන තියෙන්නේ. එයාට මොකක් හරි එකකට log වෙද්දි එනවා OTP එක. හරිද? OTP එක එනවා one time password එක. මේක ආවට පස්සේ ඒ මනුස්සයාට කෝල් එකක් දීලා කිව්වන් පස්සේ වාට මැසේජ් එකක් ඇවිල්ලා දෙනවා අන්න ඒක මට කියන්න කියලා ඒ මනුස්සයා මේක කියනවා. මේ OTP එන්නේ one time password එන්නේ එහෙම එක එක්කෙනා එක්ක ෂෙයා කරගන්න නෙමෙයි. ඔයාගේ අනන්‍යතාවය තවදුරටත් තහවුරු කරගන්න තමයි මේවා එන්නේ. මේවා නන්නාදුන මිනිස්සුත් එක්ක බෙදා ගන්න එපා. ඒක ඔයා හොඳින් මතක තියාගන්න ඕන. ඔන්න ඔය වගේ දේවල් ඔයා අනුගමනය කරනවා නම් ඔයාට යම් තාක් දුරකට ආරක්ෂා වෙලා ඉන්න පුළුවන්. ඉතින් මම මේ හා සම්බන්ධව කියන්නේ ඉතින් අපි අවදානම් කටයුතු දේවල් නොකර ඉන්න තරමට අපිට වැඩි ආරක්ෂාවක් ලැබෙනවා කියන දේ. හරිද? එහෙම නැති වුණොත් ඉතින් ඔයාලට අනවශ්‍ය ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවාමයි.